තුන හතර පහ පන්ති වල රවට්ටලා. කියලා මට මේක දැන් මගේ දැනුමට 2 3 4 5 මේ ඉවරදලා මොන්ටිසෝරි දුකෝද යන්නේ. එහෙනම් මෙන්න 4 වසරේ දු ගන්නන ක්‍රීඩාව. දොඩං කපාලා ඇඹුල තනාලා නාන්න යන සැටි බලං කලු සීලේ ඇඳලා නිරිය තියාලා මිදුලේ සක්මන් කරයි කලු දහසක් දීලා වලලු තනාලා දෑතේ ලාගෙන බලයි කලු දුනුකේ මලසේ උළුගේ ඇඳ පිට ඔලිඳ කෙලින සැටි බලං කලු යෝධ වෙන්න ඔලිඳ ක්‍රීඩාවේදී භාවිතා කරන මොකද්ද මේ? මේ මොකද්ද උදාහරණ? ඔව් සමහර දුර උදාලා අහු කාටනම ගත් කාටනම කියනවා ඔලිඳ කෙලිය කියලා. ඔලිඳ කෙලින්නේ නම් මේකේ තමයි. ඒ ඔලිඳ කෙලිය කියන්නේ ක්‍රීඩාව විතර. හැබැයි මේක ඔලිඳ කොළඹ නැත්නම් ඔලිඳ පෝරුව. ඔලිඳ ක්‍රීඩා කරන්නේ දෙන්නයි. ක්‍රීඩා කරන දෙන්න දිනා ගන්නවා දාන්න මෙන්න ලොකු වල දෙකක් තියෙන දෙපැත්තේ. උඩාට වල හත හත දෙපැත්තේ තියෙන 14යි. ඔලිඳ කෙලියේ දෙක වලකට දාන්නේ ඔලිඳට 4 බැගින්. එහෙනම් අපි ඔලිඳ කෙලියේදී භාවිතා කරන්නේ ඔලිඳට 56ක්. ඔලිඳට 56ක් ඔලිඳ කෙලියේදී භාවිතා කරනවා.